ආයුබෝවන් 2025 කාන්තා ලෝක කුසලාන්ට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවසන් තරගයත් මීට සුළු මොහොතකට පෙර වර්ෂාව නිසා අතහැර දැමුණා. තරගාවලිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයා දැඩි බලාපොරොත්තු තබා ගත්තත් ඒ සියලු ප්‍රාර්ථනාවන් වර්ෂාවට සේදී ගියා. තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තරග 7ක් ක්‍රීඩා කිරීමට තිබූ අතර ඉන් තරග 3ක් වැස්සට සේදී ගිය අතර තරග 3ක් පරාජයට පත් වුණා. කෙසේ වෙතත් අවසන් වරට පැවති ශ්‍රී ලංකා පාකිස්තාන තරගයත් වර්ෂාවට සේදී යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායමටත් එක් ප්‍රසාද ලකුණක් ලැබුණා. ඒ අනුව මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව පස්වන ස්ථානය දක්වා ඉදිරියට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. කෙසේ වෙතත් නවසිලන්ත කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට තවත් තරගයේ බැකින් ඉතිරිව ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පස්වන ස්ථානයේම රැඳී සිටීම නම් අවිනිශ්චිතය. මේ අතර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරන අවසන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වෙයි කියලා විශ්වාස කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔබ සිතන ආකාරයට චමරි අතපත්තු සමුගත යුතුද යන්න ගැන අදහසත් කමෙන්ට් එකක් විදියට කියන්නත් අමතක කරන්න එපා. අලුත්ම තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.